ආපු සෙල්ලම් සේරම ඉවරයි පුතා. ඔබ කොච්චර වැඩකිට දැම්මත් බබිට මාට්ටු උනානේ. ඉතින් දෙයියන් සී කරගන්න. මම වැරද්දක් කරලා නැහැ. මේක ලොකු වැරදීමක්. මොන කියන මොකද්ද වෙන සිද්ධ වෙන්නේ? ඔයාලා කවුද? කිසිම දෙයක් වැරදිලාවත් වරදින්නවත් විදිහක් නැහැ පෘථිවි. තමුන් මේක ඇතුලේ කරේ මොනවද කියලා අපි හොඳට ඇහැ ගහගෙන හිටියේ. මේකේ වෙන්නේ මොනවද කියලා A to Z දැනගෙන අපි මේ ගමන ආවේ. මං වැරද්දක් කළේ නෑ. ඒක අපි බලාගමු. හරි වැරද්ද තීරණය කරන්නේ අපි නෙමෙයි. හදන්න chance දෙක තුනක්ම දුන්නා. පව් වැඩේ පෘථිවි. මේකේ තියෙන සියලුම සාක්ෂි අපි අරන් යනවා. ඒක කරන්න දෙයක් නැහැ. Game over. කවුද බා? බනිකා වීඩියෝ ගේම් එකකින් ඉන්න එකෙක් වගේ නේ බා. ඔබත් හැකර් කෙනෙක්ද? ඔබ මොනවා කරන්න ගින්ද මුන්ට මාට්ටුනේ? මේක මගේ ජොබ් එක නෙමෙයි බා. මම මේක මේ ආතල් එකට කරන වැඩ. මම මුන්ගේ සිස්ටම් එක හැක් කළා. ඇත්ත මචං ඇදිල්ලක් මුන්ගේ කුණු සේර දුන්න හතර වටේ. බලන්න. ඒකේ මාර මානසික සහනයක් බන් තියෙන්නේ. මට ඕනේ මේ ලෝකේ අංක එකේ හැකර් වෙන්න. හැබැයි මචං මං හැක් කරන්නේ වැරදි වැඩ කරන උන්ගේ සිස්ටම් විතරයි. ඒ මොකද බන් නිකන් නෝන්ඩියට වගේ නා වෙන්නේ. හැක කිව්වට උඹට තේරෙන්නේ නැහැ නේ. උඹට නිකන් නැති ක්‍රීම් කැකර් වගේ නේ. මචං මේ හැකර් කියන්නේ බං අනුන්ගේ කම්පියුටර් වලට රිංගලා උන්ගේ රහසිගත තොරතුරු හොරකම් කරන කෙනා. ඔබ දන්නවද? මගේ මේ දැනුමෙන් සමාජයට ලොකු සේවයක් කරන්න පුළුවන්. තමුන්ට ඊට වඩා ලොකු රාජකාරියක් කරන්න තියෙනවා පෘථුවි. ඒ මොකද්ද? සුදෝයි තනින් කියවන්නේ. මොකද කරන්න දන්නේ? මම කරන්න හදන්නේ. අද්දෙයනේ. කොහොමද බඩු ටික? මම කම්පියුටර් ලැප් එක කිසි දෙයක් නැහැ නේ. ඒක තමයි මිනිහා අපිත් අහන්නේ. කොහොම එකද බඩු? කොහොම එකද බඩු? ඔහෙලා කිල්ලට මගේ බඩු ටික අයියේ. ඇත්ත කියපන්. ඇත්ත කියපන්. මේක තමයි සෙල්ලමන්නේ. දෙයනේ මං කොහොමද දන්නේ? මං හිටියේ කාමරෙන් එළියේනේ. ඔහෙලානේ කාමරය ඇතුළේ හිටියේ. මෝ අපි ගොරාට අන්දන්න හදන්නේ. අපිට හાર્ඩ් එක ඕනේ. නැත්තම් දන්නවනේ වෙන දේ.
අයි හાર્ඩ් එකක් තියා මවුස් එකක් අත ඔයාලට පේනවද මේ කාමරය ඇතුලේ? තියෙනවනම් තියෙන තැනක හොයාගෙන යන්නකෝ. ඔව් බොස්. ඔව් අපි මෑන් හොයාගත්තා. කිසිම දෙයක් නෑ බොස්. හිස් කාමරයක් නෙමෙයි. හරි. හරි. මෑන් ගේන්නද? හරි. හරි බොස් මං කියන්නේ. ඕකේ. ඕකේ බොස්. දිනුවා කියලා හිතන්න එපා පෘථිවි. අපි තමුන්ගේ වැඩ ගැන පැය 24ම සෙවිල්ලෙන් ඉන්නේ. හැංගෙන්න බෑ. හරියයි. කමක් නැහැ. ඇත්තටම මේක ලොකු දෙයක්. මොකද දැන් මම දන්නවනේ මං ගැන හොයලා බලන්න කවුරු හරි ඉන්නවා කියලා. අනේ තෑන්ක්ස්. අපි ආයේ එනවා. අයිති නැති වැඩවලට අත දාන්න ගිහිල්ලා අත පුච්ච ගන්න ලෑස්ති වෙන්න එපා. මේක ලාස්ට් වෝන් එක. අපි ආයේ එනවා. හරියයි. කමක් නැහැ ඕන වෙලාවක එන්න. හැබැයි අයියා අනිත් දවසේ එනකොට දොරවල් කඩාගෙන නම් එන්න එපා. දොරට තට්ටු කරන්න. මං දොර අරින්නම්. දැන් ඔයාලා දෙන්නම පරිස්සමෙන් යන්න. බයි. දැන් හරිනේ. හා? අතේ මාට්ටු. ඒ මිනිහයාට මම මොකද්ද මිනිස්සු කියන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ රාමසිංහ බොස්. ඉන්න නෙවෙයි වහකන්න වෙන්නේ. මේ තමුන්ගේ ප්‍රශ්න තමුන් විසඳ ගන්නවා මාව ගාව ගන්න නැතුණු. තේරුණාද? තමුන් ගැන තීරණයක් අදහෙටම ගන්න වෙනවා. එහෙම කරන්න එපා ඉතින්. මං ඊට පස්සේ කොහෙ යන්නද? තේරුම් ගන්න. හරි. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඈ? මෙන්න මෙතන තමයි ඒක සිද්ධ වුනේ. මොකද්ද? බලන්නකෝ.
ගහගෙන නඩුවක්. කවුද මේ මිනිස්සු? කවුද කියලා කියන්න මාත් දන්නේ නැහැ නේද? හැබැයි මෙතන මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙනවා. මේ වටින් පැටලෙන්න යන්න එපා. අදාළ දේ කරගෙන හිටියාම ඇති. දැනටමත් මේ කේස් එක පස්සේ කට්ටියක් පන්නනවා නේද? හැබැයි ගොඩ යන්න නම් මේ වගේ පොටක් තමයි අල්ලගන්න ඕනේ. දිය ඇලි, ගස්, කුරුල්ලෝ නෙවෙයි. පිස්සුද කෝසල ඔයාට? උන් ඔයාව අඳුරගත්තද? උන් දැක්කද ඔයාව? මං හිතන්නේ නෑ. උන් පැන්නේ වැරදි මිනිස්සයා පස්සේ. ආයිනා මේ පැත්ත පළාතකෝ යන්න එපා. ඔය දවස් දෙකක් රූම් එකට වෙලා ඉන්න. බලමු. මේ රස්සාව වඩ හරියන්නේ නෑ කෝසල. මොනවද ඔයාට මේකෙන් ලැබුණේ? කරදර විතරයි. ඔයා දැන් මොනවද කරන්න හදන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ. ඔයා දැන් මං කියන දේ අහන්නෙත් නෑ. නැති මට ෂුවර් මේකෙන් ගොඩ යන පොටක් අපිට තියෙනවා. ගොඩ යාම කෙසේ වෙතත් ඔයාට මේකෙන් වැළලෙන්නයි වෙන්නේ. පේන්නේ නැද්ද? ඔයාට මුන් එක හැප්පෙන්න බෑ. මට සපෝට් එකකට කෙනෙක් ඉන්නවා. කවුද? එයා ගැන කිව්වට ඔයා දන්නේ කෙල්ලෙක්ද? නෑ. දෙවියෙක්. පිස්සු. For this sin is the gospel. The only way to really cure that what's on the inside is understanding that Jesus Christ died for our sins. අද මේ වේදේගේ බොක්සින් ෆයිට් එකේ රිපීට් එක යනවා. දාන්නකො තාත්තා. ඔයා මුල ඉඳලා අගටම ගේම් එක බැලුවානේ. මං කියන්නේ රිසල්ට් එක. මේ වෙද වින් කරනවා. Pacquiao lost. මේ වෙද ඩොලර් මිලියන 210ක් වාහනයක පටවගෙන බැංකුවට ගිහිල්ලා එයාගේ account එකට දාගන්න. ඒ විතරක් නෙමෙයි. එයා සල්ලි ගණන් කරනවා ෆොටෝස් ගහලා ඒවා අප්ලෝඩ් කරනවා Twitter එකට. හරි. තාත්තා නිවුස් බලන්නකො. තේජාන් තාම මම කතා කරලා ඉවර නෑ. එතකොට අර කවුද පෙරදිච්ච මිනිහා? පැකියෝ ගුටි කෑමට මිනිහට පාඩුවක් නෑ. මිනිහා ඩොලර් මිලියන 142ක් ගන්නවා. ඒකේ මෙහෙම තමයි. ෆයිට් නම් අන්න පුතා ෆයිට්. මේ මම ෆයිට් කරන්නේ සල්ලි හොයන්න නෙමෙයි. ඔය ඉතින් සල්ලි හොයන්න තාත්තා ඉන්නවනේ. අතම රින් ඇතුලේ වැට්ටුවේ කවුද කියලා දන්නවද? වෙනදලා වැටුනේ කවුද කියලා ඇහුවනම් කියන්න තිබ්බා. එරික් සමරවික්‍රම. වැටෙන්න ගැහුවා වැටෙන්න. මොනවා? එරික් සමරවික්‍රමට වැටෙන්න ගැහුවා? මේ තේජා නැෂනල් ප්ලේයර්. උදුමයි. ඒකනේ තාත්තලාගේ අපි අගයක් නැහනේ. හැබැයි තේජාන් ඒක නම් good news එකක්. කවදා හරි මාග්යාගේ තමයි නැෂනල් ප්ලේයර් වෙන්නේ. නේද අයියා? හා. chocolate? Thank you. Oh, ලාඩිය. ඔය ඉතින් හැමදාම ඔය වගේ මොන හරි ගෙනත් දෙනවා නම් හැමදාම නගාගෙන සාතික් ගන්න පුළුවන් වෙයි. අනේ තාත්තා, ඔයා නම් ඔය ඉරිසියාවට කියන කතා නම් ගා. ඔයාව ගණන් ගන්න එපා. ඒක නෙමෙයි. කො අම්මා? කුසිය. බඩගිනි. විනාඩි 10න් කැම රෙඩි. ඔයාගෙන් වොෂ් එකක් දාගෙන එන්න. හරි. අදේදී හරි සැලකිලි වල. තාත්තා.
ලකේ ලකේ මේ ලියුම කොයිලා දාන්න? මොන ලියුමද? මේක. අද ලියුම් ගාවේ නේනේ. ඒතකොට මේක කොහොමද මගේ ඇඳුමට තිබුණේ? අද දවසම මම ගෙදරනේ හිටියේ. ලියුම් ආවෙත් නෑ. අනිත් එක දැන් ටිකකට කලින් මං කාමරේ අස් කරලා අතු ගෑවේ. කොහොමද මේක ඇඳුමට ආවේ? හරි ලකියන්න. මේක වෙන්න බැරි දෙයක් නේ.